හස්බන්ඩ්ගේ අම්මත් අපේ ගෙදර ආපු නිසාම අපි හිතුවා අම්මත් එක්ක කරගෙන ගලේ දේවාලේ යන්න. කලින් ගලේ දේවාලේ ගැන ගෙනාපු වීඩියෝ එකේ ගේන්න බැරි වුණු ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් මං අරගෙන එන්න හිතුවා. මොකද ඉස්සෙල්ලා වීඩියෝ එකේ මහ දේවාල එහෙම මට වීඩියෝ කරගන්න ටිකක් අපහසු වුණා. ඉතින් අපි අද ගියේ ඉරිදා දවසක. මං හිතුවා ඉරිදා දවසක් නිසා සෙනග ටිකක් අඩු වෙයි කියලා. මේ මිනුවන්ගොඩ ටවුන් එක. අපි ඉතින් මිනුවන්ගොඩ ටවුන් එකට ගිහිල්ලා තමයි කුරුණෑගල පාරේ ගලේ දේවාලෙට යන්නේ. ගලේ දේවාලෙට යන්න තියෙන හැම හන්දියකම ගලේ දේවාලෙට යන පාර කියලා සටහන් කරලා තියෙන නිසාම ඕනම කෙනෙක්ට කිසිම අපහසුාවක් නැතුව ගලේ දේවාලේ යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපි ගලේ දේවාලේ කිට්ටුවටම ආවා. අපි හිතුවෙත් නැති තරම්ම අද ඉරිදා දවසක් වුණත් සෙනග ගොඩක් හිටියා. කලින් මං අඟහරුවාදා දවසක ආවට එදත් මං හිතුවේ සෙනග අඩු දවසක් වෙයි, කෙම්මුර දවසක් නෙවෙයි නිසා ඒ වුණාට එදත් සෙනග හිටියා. ඉතින් යාළුවනේ ගලේ දේවාලේ යනවනම් නිර්මාංශව යන තරමටම හොඳයි. මොකද මං කලින් වීඩියෝ එකේ කිව්වා දවස් 7ක් ගලේ දේවාලේ එන්න ඕන විදිහ. ඉතින් ඒ දවස් 7ත් නිර්මාංශව යනවනම් ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙනවා. ගොඩක් දෙවියන්ගෙන් පිහිට තියෙනවා. පිරිසිදු බව, නිර්මාංශ බව රැකගෙන අපි ඒ විදිහට අපේ ප්‍රාර්ථනා වෙනුවෙන් ගලේ දේවාලට යන්න ඕන. ඉතින් මේ බලන්න මෙතන තියෙන බැනර් එක. කවදාවත් කිසිම තැනක දකින්න නැහැ මෙහෙම බැනර් එකක්. මොකද මෙහි හදන ප්‍රතිමාවට ඇතිතරම් මුදල් එකතු වෙලා ඒක නිසා ආයි මුදල් එකතු කරගන්නේ නැහැ කියලා තමයි මේ බැනර් එකේ දාලා තියෙන්නේ. හැමතැනම මුදල් එකතු කරනවා කියලා දාලා තියෙන බැනර් තියනකොට මුදල් ඇති කියන බැනර් එකක් මම මේ දැක්කමයි. ඉතින් මෙන්න මේ දැක්කේ මහ දේවාලේ. එතන කිට්ටුවට අදත් යන්න බැරි වුණා. ඔයාලට පේනවා ඇතිනේ කොච්චර සෙනග ඉන්නවද කියලා. ඉතින් ඒ කිසිම කෙනෙක්ට බාධාවක් නොවෙන්න තමයි මේ විදියට පොඩියට හරි වීඩියෝ කරගන්න ඕන. අද මගේ ජීවිතෙත් මම මේ විදියට සතුටින් සැනසීමෙන් ඉන්නේ ගම්බාර අප්පච්චිගේ පිහිට ආශිර්වාදය තිබුණු නිසාමයි. මොකද මට වගේම මගේ පවුලේ අයට අසනීපෙන් හිටපු අය වෙනුවෙන් ඒ හැම දෙයක්ම වෙනුවෙන් මන් දින 7 ගානේ ගලේ දේවාලෙට ඇවිත් තියෙනවා. නිර්මාංශව මගේ අතින්ම මල් මාලා ගොතාගෙන ඒ හැම දෙයක්ම මගේ අතින්ම ලෑස්ති කරගෙන කිරිබත් පවා මමම ගෙදර පිරිසිදුව හදාගෙන තමයි හැම දෙයක්ම මම දන්න විදිහට කරගෙන ආවේ. ඉතින් ඒකෙන් මට පුදුම තරම් සැනසීමක් ලැබුණා. ඉතින් මම දන්න දෙයක් තියෙනවා නම් ඔයාලා නොදන්න දෙයක් තියෙනවා නම් මං කැමතියි මං ඒ හැමදේම ඔයාලට කියන්න. මොකද මං වගේ අසරණ වෙලා හිටපු අයට පොඩි හරි සහනයක් ලබා දෙන තැනක් තියෙනවා නම් ඒ දේ කරන්න ඕන කොහොමද කියලා දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඒ හැමදේම මම දන්න විදියට මම කියන්නම්. ඔයාලට එහෙම මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම දන්න හැමදේම ඔයාලා වෙනුවෙන් මම කියන්නම්. මං 100%ක්ම මේ දේවල් ගැන දන්නේ නැතුව ඇති. ඒත් දන්න සුළු දේ හරි ඔයාලා එක්ක බෙදා ගන්න මම කැමතියි. ඉතින් මේ තියෙන්නේ අර ප්‍රතිමාව ගම්බාර අප්පච්චිගේ. ඉතින් මේ ප්‍රතිමාවට තමයි මුදල් එකතුන ඇති කියලා බැනර් එකක් දාලා තිබුණේ. ඒ වගේමයි යාළුවනේ මෙතන ගම්බාර දේව කන්නලව්ව කියලා කටවුට් එකක් ගහලා තියෙනවා. ඉතින් එතනත් සෙනග ගොඩාක් ඉන්නවා දෙවියන්ට කන්නලව් කරන්න. ඒ වගේම දේව ප්‍රතිමාව ළඟත් ඒ කටවුට් එකේ තියෙන කන්නලව්වම තියලා කොළ ගොඩක් තියනවා හාප් ෂේප් වල වගේ හදලා.
ඉතින් මටත් පුළුවන් විදියට මං එක දවසක් ඒ කොලයක් ගෙනල්ලා මට පුළුවන් තරම් ෆොටෝකොපි ගහලා මං අරන් ගිහින් එතනින් තිව්වා. මොකද ඒ කියන්නේ එතන කොච්චර ඒ වගේ දේවල් තිබුණත් වෙලාවකට මදි කියලා හිතෙන තරම්ම සෙනඟ ඉන්නවා ඒ විදිහට කන්න ලව් කරන්න. ඉතින් ඔයාලා හැමෝටම ගලේ දේවාලේ යන්න වාසනාව ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම ගම්බාරප්පච්චිගේ පිහිටයි.